රජතුමාගේ ශුද්ධෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ශුද්ධෝ ලූක් සුභාරංචියේ 24 වන පරිච්ඡේදයේ 13 වන වගන්තියේ සිට 35 වන වගන්තිය දක්වා. ඒ දවසෙහි ගෝලයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් 11ක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. එසේ යද්දී ඔවුහු සිදු වූ සියල්ල ගැන කතා කරමින් ගියහ. තවද ඔවුන් සාකච්ඡා කරමින් යද්දී ජේසුස් වහන්සේම ඔවුන් සමීපයට වැඩ ඔවුන් හා සමග ගමන් ගත්සේක. ඔවුන් උන්වහන්සේ දුටු නමුත් ඔවුන්ට උන්වහන්සේ හඳුනාගත නොහැකි විය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැනදැයි ඇසූසේක. ඔවුහු දුක්මුසු මුහුණින් යුතුව නතර වූහ. ඔවුන්ගෙන් ක්ලෙෝපාස් නම් තැනැත්තා උත්තර දෙමින් මේ දවස්වල ජෙරුසලමෙහි සිදු වූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැයි උන්වහන්සේට කීය. කවර කාරණාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔවුහු උත්තර දෙමින් නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණාය. උන්වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහිද කතාවෙහිද බල සම්පන්න දිවසිවරයෙකුව සිටිසේක. නායක පූජකවරුද අපගේ ප්‍රධානීහුද උන්වහන්සේ මරණයට නියම කොට කුරුසෙහි ඇනගැසූහ. එහෙත් ඊශ්‍රායල් මුදාලීමට සිටි එකම තැනැන් වහන්සේ උන්වහන්සේය යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක්ද නොවේ, මේ දේ සිදු වී අදට 3 දවසක් ගත වී ඇත. තවද අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන්ගේ ළඟට ගොස් උන්වහන්සේගේ සිරුර නොදැක අවුත් ඔවුන්ට දර්ශනය වූ දේවදූතයන් උන්වහන්සේ ජීවමානව සිටින සේකැයි පැවසූ බව කියා අප විස්මිත කළහ. අප හා සමග සිටි අයගෙන් සමහරෙක් සොහොන්ගේ ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙසම දුටුවෝය. එහෙත් ඔවුහු උන්වහන්සේ නොදුටුවෝයැයි කීහ. එවිට උන්වහන්සේ ඔවුන් නමතා බුද්ධිහීන වූද දිවසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැලි වූද තැනැත්තිනි. ක්‍රිස්තුන් වහන්සේ එසේ දුක් විඳ ස්වකීය තේජශ්‍රීයට ඇතුළු විය යුතුව තිබුණා නොවේද කියා මෝසෙස් හා සියලු දිවසිවරයන්ගෙන් පටන්ගෙන මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන්සේක. ඔවුහු යමින් සිටි ගමට ලං වූහ. එහෙත් උන්වහන්සේ තව ඈතට යන බවක් ඇඟිවූසේක. එවිට ඔවුහු දවස ගෙවී සවස් වේගෙන එන බැවින් අප සමග නතර වූ මැනවැයි උන්වහන්සේට පෙරැත්ත කළහ. උන්වහන්සේ ඔවුන් සමග නතර වීමට ගෙට ඇතුළු වූසේක. තවද උන්වහන්සේ ඔවුන් හා සමග කෑමට හිඳගත් කල රොටීගෙන ආශිර්වාදය පවසා කඩා ඔවුන්ට දුන්සේක. එවිට ඔවුන්ගේ ඇස් හැරී උන්වහන්සේ කවරෙක්දැයි ඔවුහු ඇඳිනගත්හ. එවිට උන්වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූසේක. එකල ඔවුහු උන්වහන්සේ අප හා සමග මගදී කතා කරද්දී ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත් අපේ හදවත දැවී ඇවිලී ගියා නොවේදැයි එකිනෙකාට කීහ. ඔවුහු ඒ වෙලේම නැගිට ආපසු ජෙරුසලමට පෙරලා ගොස් 11 දෙනාද ඔවුන් සමග සිටි අනෙක් අයද ඒකාන්තයෙන්ම සමිදානන් වහන්සේ නැගිට සිටිනසේක සීමෝන්ටද පෙනුනසේකැයි කියමින් සිටිනු දුටුවෝය. එවිට ඔවුහුද මගදී තමන්ට සිදු වූ කාරණය හා රොටී කැඩීමෙහිදී ඔවුන්ට උන්වහන්සේ ප්‍රකාශ වූ හැටිද පැවසූහ.
ස්වාමින් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.